27 වෙනි ප්‍රශ්නේ. සාන්ද්‍ර Na3 ද්‍රාවණයක් අඩංගු බෝතලයක ලේබලයේ පහත දැක්වෙන තොරතුරු ඉදහා දැක්වෙන කියලා තියෙන. ඔන්න Na3 ප්‍රමාණය බර අණුව 130යි ඝනත්වය 0.85යි බිඳුවයි කියලා දීලා තියෙනවා. මෙම Na3 ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 400ක් H2SO4 සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කළ විට සෑදිය හැකි ඇමෝනියම් සල්ෆේට් ප්‍රමාණය වන්නේ කියලා ඔන්න අපිට දීලා තියෙනවා. හරි. එතකොට ප්‍රතික්‍රියාව ගත්තොත් මේක වෙන ප්‍රතික්‍රියාව තමයි Na3 H2SO4 එක ඇමෝනියම් සල්ෆේට් හදනවා. හරිද? ඒතර ඒගොල්ලෝ කියලා තියෙන්නේ මොකද්ද? Na3 ද්‍රාවණයක් තියෙනවා. ඒ ද්‍රාවණයේ ඝනත්වය මෙච්චරයි කියලා දීලා දිනවා. ඒකේ සම්පූර්ණ බරෙන් Na3 වල බර 130යි කියලා අපිට දීලා තියෙනවා. එතකොට ඒ ද්‍රාවණයෙන් ඒගොල්ලෝ ඝන සෙන්ටිමීටර් 400ක් අරගෙන තිනවා. ඔන්න ඒක තමයි මෙන්න මේ ප්‍රතික්‍රියාවට ඒගොල්ලෝ භාජනය කරලා තියෙන්නේ. හරි. එතකොට ප්‍රතික්‍රියාව දැන් මම ලියාගත්තනේ. හැබැයි මේ ප්‍රතික්‍රියාව තුලිත නැහැ. අපි තුලිත කරගමු. එතකොට මේ පැත්තට N2ක් තියෙනවා. මම මෙතනටත් N2ක් දාගන්නවා. N2ක් දාපු ගමන් හයිඩ්‍රජන් ටිකක් බැලන්ස් වෙනවා. SO4 බැලන්ස්. එතකොට ඔන්න ඕක තමයි තුලිත රසායනික ප්‍රතික්‍රියාව. හරි. මම වැඩේ ලේසි වෙන්න මුලින්ම Na3 වලයි ඇමෝනියම් සල්ෆේට් වලයි මෞලික ස්කන්ධ දෙකක් පිළිවෙලින් හොයාගත්තා. අපි ගාන ඉස්සරහට සුළු කිරීම හදාගෙන යනවා. එතකොට මුලින්ම කියන්නේ මෙව ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 400ක් කියලා. මේ ද්‍රාවණය එතකොට ගත්තොත් ද්‍රාවණයේ ඝනත්වය ඝන සෙන්ටිමීටරයට 0.85යි බිඳුවයි ග්‍රෑම්. ඒකෙන් ඝන සෙන්ටිමීටර් 400ක් තමයි ගන්න. ඒ කියන්නේ 0.85යි බිඳුව වාරයක් 400යි ග්‍රෑම් මුළු ස්කන්ධයක් මෙන්න මේ ප්‍රතික්‍රියාවට ගන්නවා. හරි. ඊට පස්සේ ඒගොල්ලෝ කියන්නේ සෑදිය හැකි ඇමෝනියම් සල්ෆේට් ප්‍රමාණය නහන්නේ. ඊට කලින් මෙන්න මේ ප්‍රතික්‍රියාවට සහභාගී වන මුළු Na3 මවුල ගාන හොයාගෙන ඉන්නවා. ඒකද ඒගොල්ලෝ කියලා තිනවා මෙන්න මේ සම්පූර්ණ බරෙන් ද්‍රාවණයේ සම්පූර්ණ බරෙන් 130ක්ලු ඇමෝනියම් ස්කන්ධය. ඒකින්ද අපිට පුළුවන් ඇමෝනියම් ස්කන්ධය හොයාගන්න. 340න් 130. එතකොට ගත්තොත් අපිට උත්තරේ එනවා 102යි ග්‍රෑම් කියලා. එතකොට ඔය 340 කියන එකේම 102යි අඩංගු වෙලා තියෙන්නේ ඇමෝනියම්. අපිට දැන් එතනින් යන්න පුළුවන් ඇමෝනියම් මවුල ගන්න. මවුල ගන්න. හොයන්නේ කොහොමද? ස්කන්ධය දීලා තිනවා. අපිට කරන්න තියෙන්නේ මෞලික ස්කන්ධේ බෙදන්න. මහුල 6ක් කියලා අපිට එනවා සුළු කරාම. එතකොට ඇමෝනියම් මවුල 6ක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ අහන්නේ සෑදිය හැකි ඇමෝනියම් සල්ෆේට් ප්‍රමාණයනේ. එතකොට මේකේ සම්පූර්ණ මවුල ටිකම අපි විඝටනය වෙනවා කියලා සලකන්න ඕනේ. එතකොට මේකේ සම්පූර්ණ මවුල විඝටනය වෙන්න ඕනේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය අනුව මේකේ මවුල 2කට තමයි 6ක් විඝටනය වෙන්නේ. එහෙනම් මවුල 1කට මවුල 3යි තමයි මේකේ හැදෙන්නේ. මම හිතනවා ඒක තේරෙනවා කියලා. එතකොට ඇමෝනියම් සල්ෆේට් මුළු මවුල 3ක් හැදෙනවා. ඒකින්ද අපිට මෙතනින් යන්න පුළුවන් සෑදෙන මුළු ඇමෝනියම් ස්කන්ධය සමානයි 3 වාරයක් ඒකේ මෞලික ස්කන්ධ. එතකොට අපිට අවසාන උත්තරේ විදිහට උත්තරේ හම්බ වෙනවා 396යි ග්‍රෑම් කියලා උත්තරේ අංක 2.